iTech Electronic මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි අද කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික වල ගොඩාක්ම දැන් අලුත් PCBs වලට එන ASM 11i17 කියන IC එකේ විශේෂ ගුණාංග මොනවද තියෙන්නේ? මේ IC එක කොහොමද අපි වැඩ කරන්නේ? කොහොමද මේකේ නම්බර් එක හොයාගන්නේ? output voltage මොනවද? input pin මොනවද? diagram එක ගැන කතා කරනවා. ඒක නිසා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. මේ IC එක ගොඩක්ම එන්නේ PC motherboard වල LCD monitors, graphic card, DVD player, NIC switch, telecom equipment වල ADSL modem වල, ඒ වගේම printers වල එනවා, LCD LED TVs වල එනවා, ඒ වගේම laptop motherboard වලට එනවා, ඒ වගේම USB drivers හැම එකකටම වගේ මේ IC එකක් හරි අනිවාර්යෙන් එනවා. ඒ වගේම ගැන කතා කරොත් මේ IC එකේ තියෙන ඉතාමත්ම කුඩා සර්කිට් එකක්. ඒක නිසා ඉගෙන ගන්නත් ගොඩක් ලේසි. මම හිතන්නේ මේක ගැන ඔයාලා ගොඩක් උනන්දු වෙයි මේ IC එකත් එක්ක වැඩ කරන්න. ගොඩක් අපිට වෙලා තියෙන්නේ වෝල්ටේජ් රෙගුලේට් කරද්දී ගොඩක් වෙලාවට කරනවා ගොඩක් කට්ටිය මොඩියුල් පාවිච්චි කරලා වෝල්ටේජ් රෙගුලේට් කරගන්නවා පොඩි ඇම්පියර් වලටත්. එහෙම ඕනේ දැන් මේ IC එක පාවිච්චි කරලා ඇත්තටම පින් 3යි තියෙන්නේ ඉන්පුට් අවුට්පුට් ග්‍රවුන්ඩ් කියලා. ලේසියෙන්ම මේ සර්කිට් එක හදාගන්න පුළුවන්. බලන්න අපි දැන් ඉගෙන ගමු මේ සර්කිට් එක කොහොමද හදාගන්නේ කියලා. සර්කිට් එක ගැන කතා කරොත් එම් පළවෙනි පින් එක ග්‍රවුන්ඩ් එක, දෙවෙනි පින් එක වෝල්ටේජ් අවුට්පුට් එක, තුන්වෙනි පින් එක වෝල්ටේජ් ඉන්පුට් එක. වෝල්ටේජ් ඉන්පුට් එක ගැන කතා කරොත් එම් ෆික්ස් ටයිප් වල ඒ කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් ෆික්ස් ටයිප් වල වෝල්ට් 12ක් තමයි දෙන්න පුළුවන් කියලා දාලා තියෙන්නේ. ADJ කියලා ටයිප් එකක් තියෙනවා. අපි ඒක ගැනත් කතා කරමු. දැන් බලන්න ඩිස්ප්ලේ එක දිහා. ඩිස්ප්ලේ එකේ තියෙනවා වෝල්ටේජ් අවුට්පුට් එකටයි ඉන්පුට් එකටයි 1VF කැපැසිටර් දෙකක් දාලා ඒ දෙක නැතත් වැඩ කරනවා. දාන්න පුළුවන් නම් හොඳයි ස්මූතින් වලට. ඒ වගේම මේකේ සර්කිට් එක ඉතාමත්ම ලේසි. මේකේ දාලා තියෙන 3.3 වෝල්ටේජ් ඉන්පුට් කරන්න පුළුවන් කියලා. නමුත් මේකට 12ක් වෙනකන් ඉන්පුට් කරන්න පුළුවන්. බලන්න සර්කිට් එක දිහා. සර්කිට් එකේ වෝල්ටේජ් මිලි ඇම්පියර් 800යි කියලා දීලා තිනවා මේ ටයිප් එකේ. මේක මිලි ඇම්පියර් 800ත් 1 ඇම්පියර් උත් අතර තමයි මේකේ දීලා තියෙන්නේ සර්විස් ඩයග්‍රෑම් එකේ දෙන්න පුළුවන් කියලා. 4.75 වෝල්ට් ඉඳලා 12 වෝල්ට් වෙනකන් මේකට ඉන්පුට් කරන්න පුළුවන් කියලා මේ ඩයග්‍රෑම් එකේ දාලා තිනවා. ඒ 3.3 අවුට්පුට් වෝල්ටේජ් එකක් ගන්න තමයි 4.75 12 වෝල්ට් කියලා ගහලා තියෙන්නේ මේකේ. ඊට පස්සේ අපි ගැන කතා කරමු ADJ කියන ටයිප් එක ගැන. ADJ කියන ටයිප් එකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක රෙජිස්ටර් දෙකක් ආධාරයෙන් වෙනස් කරන්න පුළුවන්. ඇත්තටම මේකත් බොහොම පොඩි සර්කිට් එකක් තියෙන්නේ. ඒ ගැනත් අපි කතා කරමු. මම දන්නවා ගොඩක් යාළුවන්ට දැන් ප්‍රශ්නයක් ඇති මම මේ මොකද්ද මේ ADJ කියලා කියන්නේ කියලා. ADJ කියන්නේ output voltage එක variable විදිහට වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි ADJ කියලා කියන්නේ. ADJ කියලා ගහලා තියෙන තැන IC එකේ මම මෙතන යටින් සඳහන් කරලා තියෙනවා. ADJ කියලා ගහලා තියෙන IC එකක් ආවොත් එහෙම output voltage එක වෙනස් වෙනවා. එතකොට normal fixed type එකක් දැම්මොත් ඒක පිච්චිලා යනවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් මේ IC මාරු කරද්දි ADJ කියලා ගහලා තිබ්බොත් normal ඒවා දාන්න යන්න එපා. මම දැන් ඉස්සරහට කියලා දෙනවා වැඩි දුරට මේ නම්බර් එක කොහොමද හොයාගන්නේ කියලා. ඔයාලට දැන් සර්කිට් ඩයග්‍රෑම් එකෙත් බොහොම පොඩි සර්කිට් එකක් තියෙන R1 R2 කියලා රෙජිස්ටර් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කරන්නේ. බලන්න 121යි R1 එක දීලා තිනවා. R2 එක 1K කියලා දාලා තිනවා සර්කිට් ඩයග්‍රෑම් එකේ. මේකෙදී R2 එක වෙනස් කරොත් එහෙම අවුට්පුට් වෝල්ටේජ් එක 1.25 ඉඳලා වෝල්ට් 13.8ක් වෙනකන් වෙනස් වෙනවා කියලා සර්කිට් ඩයග්‍රෑම් එකේ දාලා තිබ්බා. ඉතාමත්ම සරල සර්කිට් එකක් තියෙන try කරලා බලන්න. අපි දැන් ඉගෙන ගමු ෆික්ස් ටයිප් වල. ඒ කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක ෆික්ස් ටයිප් වල නම්බර් එක කොහොමද හොයාගන්නේ කියලා. SMS 1117 කියලා තමයි හැම IC එකෙම ගහලා තියෙන්නේ. බලන්න මෙතන තියෙනවා 5.0යි කියලා ගහලා. එතකොට 5.0යි කියලා ගහලා තිබ්බොත් එහෙම දෙවෙනි පින් එකෙන් අපිට 5 වෝල්ට් ගන්න පුළුවන්. මේකෙදි වෙනස් පොඩ්ඩක් දීලා තියෙනවා. උඩ IC නම්බර් එකට අදාළව 7.7යි A1 කියලා ගහලා තියෙනවා. එතකොට එතන අපි දැනගන්න ඕන 5.0 තමයි 5 වෝල්ට් අවුට්පුට් එක. 7යි A1 කියලා ගහලා එම කෝඩ් ගාවොත් ඒක ෆැක්ටරි කෝඩ් එකක්. බලන්න මේකෙදි SMS 1117 කියලා දාලා තියෙනවා T33 කියලා ගහලා තියෙනවා. T33ට 3.3 කියලා තමයි අපි දැන් කැල්කියුලේට් කරන්නේ නම්බර එක. එතකොට අවුට්පුට් වෝල්ටේජ් එක 3.3 වෝල්ට්. අපි තව උදාහරණයක් ගත්තොත් එහෙනම් බලන්න MS 1117 කියලා දීලා තිනවා 1.5 කියලා දාලා තිනවා. මේකේ සරලම මම හිතන්නේ දැන් ඔයාලට ගොඩක් තේරෙනවා මේ නම්බර් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. 1.5 කියලා දැම්මොත් අවුට්පුට් වෝල්ටේජ් එක 1.5ක්. මේක ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 12ක් වෙනකන් ගන්න පුළුවන්.
බලන්න මේකෙත් තියෙන මේ විදිහට තමයි 1.8යි කියලා මෙතන සරලවම දාලා තිනවා. අර 0.93 කියන එකෙන් ගණන් හදන්න යන්න එපා. දකුණු පැත්තේ කෝඩ් නම්බර් 4ක් තියෙනවා. ඒ 4ෙන් ගණන් හදන්න එපා. හැම එකේම මේ නම්බර් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි ගණන් හදාගන්න පුළුවන්. වැඩිපුර නම්බර් තියෙනවා නම් ඒක නෙමෙයි අවුට්පුට් වෝල්ටේජ් එකේ නම්බර එක. මේකෙත් දාලා තිනවා 2.5යි කියලා අවුට්පුට් වෝල්ටේජ් එකෙන් දෙවෙනි වෝල්ටේජ් එක දෙවෙනි පින් එකෙන් අවුට්පුට් වෝල්ටේජ් එක 2.5ක් එළියට එනවා. බලන්න දැන් මේ IC type වල 1.25 වෝල්ට් 1.2 වෝල්ට් 1.5 වෝල්ට් 1.8 වෝල්ට් 1.9 වෝල්ට් 2.5 වෝල්ට් 2.85 වෝල්ට් 3.3 වෝල්ට් 5 වෝල්ට් විදියට ෆික්ස් ටයිප් වල ගන්න තියෙනවා. මේකේ මම ඉස්සෙල්ලා මම කියලා දුන්නා වගේ ADJ කියලා ගහලා තියෙන ටයිප් එක. ADJ ගහන ටයිප් එක නැවත කිව්වොත් එම අවුට්පුට් වෝල්ටේජ් එක රෙසිස්ටර් දෙකක් තියෙනවා. දෙවෙනි පින් එකටයි තුන්වෙනි පින් එකටයි දාලා ඒ අවුට්පුට් වෝල්ටේජ් එක රෙසිස්ටර් දෙකේ අගය අනුව අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙනවා. මං හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයාලා මේ SMS IC එක ගැන ලොකු විස්තරයක් ඉගෙන ගත්තා කියලා. IC එකේ data sheet එක ගැනත් මම ටිකක් කතා කරා. ඇත්තටම ඊට වඩා දෙයක් කතා කරන දෙයක් නැහැ. වෝල්ටේජ් 1.5ක් වගේ ගන්න ඕන නම් වැඩි වෝල්ටේජ් 12කටම වගේ යන්න නැතුව 5 වෝල්ට් වගේ දෙන්නත් අමතක කරන්න එපා. වෝල්ටේජ් ગેප් එක ගොඩක් තියන්න එපා අවුට්පුට් වෝල්ටේජ් එකත් එක්ක. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ADJ කියන ටයිප් එක ගැනත් අපි කතා කරා. ෆික්ස් ටයිප් ගැනත් අපි කතා කරා. ෆික්ස් ටයිප් කියලා කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කරන්න බෑ. ADJ කියලා කියන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක රෙසිස්ටර් දෙකක් ආදරෙන් වෙනස් කරනවා. ඔයාලට ගොඩක් පුළුවන් මේක ADJ ටයිප් එකක්ද ෆික්ස් ටයිප් එකක්ද කියලා හොයාගන්න. ඒකේ තියෙන සර්කිට් ඩයග්‍රෑම් එකෙන් අනුව ඒත් කිව්වොත් එම පළවෙනි පින් එක දෙවෙනි පින් එක තුන්වෙනි පින් එක විදිහට තියෙනවා. තුන්වෙනි පින් එකට වෝල්ටේජ් ඉන්පුට් එක තියෙනවා. දෙවෙනි පින් එකටයි තුන්වෙනි පින් එකට රෙසිස්ටර් මොනවා හරි කපල් කරලා තියෙනවා නම් ඔයාලා ඒක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන ADJ කියන ටයිප් එක. ADJ කියන ටයිප් එක තමයි දෙවෙනි පින් එකට තුන්වෙනි පින් එකට රෙසිස්ටර් එකක් දාලා තියෙන්නේ. විශේෂ කාරණාවක් කියන නමතකුණා මේක MSS කියලා ගහලා තියෙන්නේ ෆැක්ටරි වලින් දාලා තියෙන නම්බර එක. ඒක වෙනස් වෙනවා. සමහර LM කියලා ගහලා දිනවා. ඒ ගැන කල්පනා කරන්න එපා. 11යි 17ක් කියලා ඒ නම්බර එක තිබුණොත් එහෙම මේ නම්බර එකට දාලා සර්කිට් එක තමයි වැඩ කරන්නේ. ට IC සම්බන්ධ කරපු මේ දෙවෙනි වීඩියෝ එක මං හිතන්නේ මේ වීඩියෝ එකෙනිත් මං ගොඩක් IC ගැන කතා කරා. ඉදිරියටත් මේ වගේ IC ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.